බෝස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිද ධම්මික මහතා ඊයේ පස්වරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණේ සිය නිවස ඉදිරිපිට සිටියදී. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ හිටපු අධිකාරීවරයාගේ බිරිඳ පමණක් නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ. බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයා මෙම ස්ථානයේ මිදුල අතුගාමීන් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු තමයි වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ. අදාළ වෙඩික්කරු මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර තිබෙනවා. මෙම ස්ථානයේ හිස් වතුරම් කොපු දෙකක් සහ සජීවී උණ්ඩ 3ක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ මේ බන්ධනාගාර අධිකාරීවරයාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවට තමයි දැනට තොරතුරු වාර්තා වන්නේ. ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩික්කරු සිය ඉලක්කය බවට පත් කර වෙඩි තිබෙනවා. මේ බන්ධනාගාර අධිකාරීවරයා බූස්ස බන්ධනාගාරයේ සෑහෙන කාලයක් රාජකාරී කර තිබෙනවා. ඉක්ුත් වසරේ තමයි එතුමන් විශ්‍රාම ගිහින් තිබෙන. ඉතින් විශ්‍රාම යාමෙන් අනතුරු මේ බන්ධනාගාර අධිකාරීවරයා Tamanගේ නිවස ඉදිරිපිට ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයටද කිසියම් පිරිසක් ගිනි තමා තිබෙනවා. ඉතින් මේ බන්ධනාගාර අධිකාරීවරයාගේ ඝාතනයේ පිටුපස සංවිධානාත්මක අපරාධ කළි සමාජයෙන් සිටින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඉතින් දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයන් රඳවා සිටි බන්ධනාගාරයක් තමයි බූස්ස බන්ධනාගාරය කියන්නේ. ඉතින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මේ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකින්ට Tamanගේ අපරාධ මෙහෙවන්න ඉඩ ලබා නොදී විනයගරුක නීතිගරුක විදිහට තම රාජකාරිය ඉටු කරපු බන්ධනාගාර අධිකාරීවරයෙක් විදිහට තමයි වාර්තා වන්නේ. ඝාතනය සැලබීමත් සමග විශේෂ පොලිස් බලයනි කිහිපයක් මෙන්ම පොලිස් විශේෂකාර බලකායද කැඳවා තිබුණා. පසුව පලා ගිය වෙඩික්කරුවන් සෙවීමේ මෙහෙයුම් පස්වරුවේම ආරම්භ කළ අතර ඒ සඳහා පොලිස් නිලසුනකංශයේ සහය මෙන්ම යුද හමුදාවේද සහය ලබා ගැනීමටයි කටයුතු කළේ. මෙහෙයුමේ නිරත සෙබළුන් හට වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදි දෙක ඇති බවට ලද තොරතුරකට අනුව වඳුරව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සීතලදොළ ආරණ්‍ය සේනාසනය අවට ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කළා. අදාළ වෙඩික්කරුවන් Taman පැමිණි බව පැවසෙන යතුරු පැදි දෙකක් ඉතාමත්ම වනගත ප්‍රදේශයක ආරණ්‍ය සේනාසනයක් ආසන්නයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරු මත වඳුරඹ බද්දේගම යක්කලමුළු උඩුගම ආදී පොලිස් කණ්ඩායම් වගේම පොලිස් නිලසුනක සහාය මත අදාළ යතුරු පැදි මෙහෙයුම් තමයි මේ වනට ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව සිදු කළ දෙවන්ත මෙහෙයුමකින් පසු ආරණ්‍ය සේනාසනය ආසන්නයේ පිහිටි කටුපොල් වගා භූමියක නතර කර තිබූ වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරු පැදි දෙක සහ හිස්වසුම් 3ක් මෙන්ම මුව ආවරණයක්ද සොයා ගැනීමට හැකි වුණා. මේ වඳුරඹ පොලිස් වසම හෝ යක්කලමුළු පොලිස් වසම ආසන්නයේ සීතලදොළ ආරණ්‍ය සේනාසනයේ පිහිටි ඉතාමත්ම වනගත ප්‍රදේශයක ඒ වගේම තමයි කඳු සහිත ප්‍රදේශයක තමයි මේ වෙඩික්කරුවන් හෝ ඔවුන්ගේ සහායට පැමිණි පුද්ගලයන් යතුරු පැදි දමා පලා ගොස් තිබෙන්නේ. ඉතින් මේ වන විට සැකයක් මතුව තිබෙනවා මේ ප්‍රදේශය සම්බන්ධයෙන් මේ මාර්ග සම්බන්ධයෙන් මේ වෙඩික්කරුවන් හෝ ඔවුන්ගේ සහායට පැමිණි පුද්ගලයන් දැනුවත්ව සිටියාදෝ යන සැකය මතුව තිබෙනවා.